එතකොට මම සිවුරු ඇරියේ නැත්තේ ලොකු හාමුදුරුවෝයි දායකයෝ හින්දා. ඒ උන්වහන්සේලාගේ බලපෑමයි දායකයන්ගේ බලපෑමයි සෑහෙන්න පවතිනවා මේ ශාසනය නැති වෙන්නයි පවතින්නයි. අර යකඩ නැති වෙන්නේ මොනාගෙන්ද? මලකඩ ඇති වෙන්නේ ශාසනය තුලින්. බුදුහාමුදුරුවෝත් ඔක කියනවා. එතකොට නමුත් උන්වහන්සේලා කවදාවත් එහෙම අර මට මේක එපා වෙන විදිහට වැඩ කරලා නැහැ. කොච්චරද කියනවනම් අපේ ලොකු හාමුදුරුවෝ අවුරුදු 13න් විතර මාව යවනවා පොලිසියට. මොකටද? අර දැන් පන්සලේ වැඩක් තිබ්බොත් ගිහිල්ලා අපි හිතමුකෝ දැන් ඇලෙන් වැලි ටිකක් අදින්න ඕන පන්සලේ වැඩකට දායකයෝ අදිනවා. ඔකට ගිහිල්ලා අවශ්‍ය මහත්තයා හම්බෙලා චුට්ටක් මතක් කරලා ඉන්නේ. අර දෙන්න ඕන දේ අර නිදහස් කරනවා. සීමා සහිතව නිදහස් කරනවා. ඒ විතරක් නෙමෙයි. අර භික්ෂුවක් විදිහට ලබන්න ඕන අත්දැකීම් ටික උන්වහන්සේ පොඩි කාලේ ඉඳන් මට දුන්නා. එහෙම දීපුවාම තමයි අපිට ලොකු වෙනකොට ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. උන්වහන්සේ හොඳ අධ්‍යාපන පසුබිමක් හදලා දුන්නා. අදටත්